හලෝ කොහොමද ඉතින් ඔයාලට? මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ ටේක් ඕෆ් එකකුයි ලෑන්ඩින් එකකුයි. මම මේ ළඟදී ගියා තායිවානට. තායිවානට යනකොට ඒ ෆ්ලයිට් එකේ කැමරා ෆ්‍රන්ට් කැම් එකකුයි ඩවුන් කැම් එකකුයි තිබ්බා. මගේ ෆස්ට් ටයිම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඉතින් ඔයගලන්ට පෙන්නන්න. ඔයගොල්ලෝ දන්නවද ටේක් ඕෆ් එකකදී කොච්චර ස්පීඩ් එකක් ඕනද ෆ්ලයිට් එකකට ටේක් ඕෆ් එක කරන්න? මම සර්ච් කරලා බැලුවා ඒක පැය කිලෝමීටර් 250 300ක් විතර වේගකින් යන්න ඕන ටේක් ඕෆ් එකකට. මේ චයිනා එයාර්ලයින්ස් තායිවාන් ෆ්ලයිට් එක. මම පේනනේ දෙකපාරට ස්පීඩ් එක වැඩි වෙන වේගය. මේ ටේක් ඕෆ් එක වෙන්නේ හනේදා එයාපෝට් එකේ ටෝකියෝ ජපාන් වල. ෆ්ලයිට් එක තිබුණේ උදේ 8:08 වගේ. එදා පොඩ්ඩක් වැස්ස දවසක ඒක නිසා උගලන්ට ලස්සන පේන්නේ නැති වෙයි මොකක්වත්. බලන්න අහස එහෙමත් මොනවාද අනිත් එක මේක වින්ඩ් එක. අහස එහෙමත් උගලන්ට හරියට පැහැදිලිව පේන්නේ නැති වෙයි. අපි පල්ලෙහා කොහොමද කියලා බලමු. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ හනේදා එයාපෝට් එකේ තියෙන මුහුද ළඟ. ඒක නිසා ටේක් ඕෆ් කරපු ගමන් රන්වේ එක ඉවර වුණ ගාම පේන්නේ උගලන්ට මුහුද. මේ උගලන්ට පේන්නේ මුහුද. එක වෙලාවකට අහසයි මුහුදයි දෙකම එක වගේ. මොකක්ද අහස මොකක්ද මුහුද කියලා මටත් හිතාගන්න බැරුවා. ඔයගොල්ලෝ ෆ්ලයිට් එකක යද්දී ඔයගොල්ලෝ වැඩිපුරම කැමති ටේක් ඕෆ් එකටද නැත්නම් ලෑන්ඩින් එකටද? මම හරි ආසට කපාට්ටම නවත්තලා තියෙන ෆ්ලයිට් එකේ ස්පීඩ් එක වැඩි වෙන එකට මම ගොඩක් ආසයි. ඒ වගේම ලෑන්ඩින් එකටත් මාර ආසයි. ඔයගොල්ලෝ මොකටද කැමති කියලා මටත් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ තායිවාන් කියන්නේ අයිලන්ඩ් එකක් නේ ලංකාව වගේම ලංකාවට වඩා සයිස් එකෙන් පොඩි. ලංකාවගේම ලස්සන දූපතක්. ඔයගොල්ලන්ට පෙවුනේ තායිවානයේ උඩිදම් බලද්දි. තායිවානය කියන්නේ ගොඩක් කළු තියෙන රටක්. ඒගොල්ලෝ පොඩි පැත්තක විතරයි මිනිස්සුන් ජීවත් වෙන්න පුළුවන්. ඒ තායිවානයේ මේන් සිටි එක තමයි තායිපේ සිටි කියන්නේ. මේ ඔයගොල්ලන්ට උඩින් පේන්නේ තායිපේ සිටි එක. තායිපේ සිටි එකේ තියෙන එයාපෝට් දෙකක්. මම අද යන්නේ සොන්ෂන් කියන එයාපෝට් එකට. මේ මම ෆ්ලයිට් එකේ ෆ්‍රන්ට් කැම් එකෙන් ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයගලන්ට පේනනේ කොහොමද පයිලට් කෙනෙක්ට පේන්නේ කියලා. මම හරි ආසාවෙන් හිටියේ මේ එක්ස්පීරියන්ස් එකට. මොකද මම දැනට ෆ්ලයිට්ස් වල ගොඩක් පාරක් ගිහින් තියෙනවා. මේක මගේ ෆස්ට් ටයිම් මේ වගේ ෆ්ලයිට් එකක් මට හම්බුණා. ඔයාලට ඈතින් පේනවාද රන්වේ එක? සොන්ෂන් එයාපෝට් එකේ රන්වේ එක. පොඩි එයාපෝට් එකක්. දැන් ලෑන්ඩ් කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවද ලෑන්ඩ් එකකදී කොච්චර ස්පීඩ් එකකින්ද ෆ්ලයිට් එක එන්නේ කියලා? ඒකත් පැය කිලෝමීටර් 200 250 අතර වේගකින් ඇවිල්ලා තමයි ඒගොල්ලෝ ලෑන්ඩ් කරලා ඊට පස්සේ ඉක්මනට බ්‍රේක් ගහලා ප්ලේන් එකේ ස්පීඩ් එක ස්ලෝ ඩවුන් කරන්නේ. ඒකයි ඔච්චර ලොකු සද්දයක් ඇහෙන්නේ ඔයගොල්ලන්ට.
එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු.